අද අපි බලමු ඇඳුමක උරහිස් ලස්සනට මහගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ ඇඳුමේ පිටුපස කොටස. දැන් මේ කොටස හොඳ පිට පැත්තෙන් මේ විදිහට තියාගෙන කරට මහලා තියෙන පේසිම මේ විදිහට දිගහැර ගන්න ඕන. ඊළඟට ඉදිරිපස කොටසත් අරගෙන ඉදිරිපස කොටස මේ විදිහට කන පිට පැත්තෙන් පිටුපස කොටසේ උරහිසට මේ විදිහට තියාගන්න ඕන. දැන් මේ විදිහට තියාගනිද්දී පිටුපස පළුවේ පේසිම සහ ඉදිරිපස පළුවේ පේසිම මේ විදිහට එක ගානට තියාගෙන අඟල් භාගෙ මැහුම් වාසියට මැස්මක් දාගන්න ඕන. ඉතින් බලන්න මේ විදිහට තමයි මහගන්න ඕන. ඊළඟට මේ පිටුපස පළුවේ පේසිම් කොටස මේ විදිහට ඉදිරිපස පළුව පැත්තට නවලා උරහිස අඟල් භාගෙ මැහුම් වාසියට මහගන්න ඕන. ඉතින් මහගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ උරහිස් කොටස අපට ඕවර්ලොක් කරගන්න පුළුවන්. ඉතින් බලන්න ඇඳුමේ හොඳ පිට පැත්තෙන් බලද්දී ලස්සනට නීට් එකට උරහිස තියෙනවා.